පැරිස් යනු ඔබේ පරිකල්පනය ෂණිකව ග්‍රහණය කරගන්නා නගරවලින් එකක්. අපි මෙම සාමකාමී පැරිසියානු වීදි හරහා ගමන් කරමින් මෙම ලෝක ප්‍රසිද්ධ නගරය පිළිබඳ සිත් අදගන්නා සුළු කතා, ඉතිහාසය, භූගෝලය සහ අනපේක්ෂිත කරුණු කිහිපයක් විමසා බලමු. ඔබ කවදාවත් පැරිසියට ගොස් නොමැති වූවද මෙම රූප සහ සිත් ගන්නා කරුණු ඔබට නගරයේ කෙසේද දැන ගැනීමට සහ බොහෝ දෙනෙක්ට ආදරය කරන්නේ මන්දයි තීරුම් ගැනීමට උපකාරී වේ. පැරිස් යනු ප්‍රංශයේ අගනුවරයි. ඒ රටේ උතුරු මැද කොටසේ පිහිටා ඇති අතර සේන් ගඟ දිගේ පිහිටා ඇත. ගංගාව නගරයේ මැදින් ගලා ගොස් ඒ වම් ඉවුර සහ දකුණු ඉවුර ලෙස බෙදයි. වම් ඉවුර කලාව සහ නිර්මාණශීලීත්වය සඳහා ප්‍රසිද්ධ වන අතර දකුණු ඉවුර ව්‍යාපාර විලාසිතා සහ ප්‍රසිද්ධ සන්ධිස්ථාන සඳහා ප්‍රසිද්ධය. පැරිස් නගරය මධ්‍යයේ සිට සර්පිලාකාරව සකසා ඇති ඇරොන්ඩිස්මන්ට් ලෙස හඳුන්වන ප්‍රදේශ 20කට බෙදා ඇත. අපි පැරිස් හරහා ගමන් කරන විට වීදි ඉතා සංවිධානාත්මක ලෙස පෙනෙන බව ඔබට පෙනෙනු ඇත. නමුත් මෙය සැම විටම සත්‍ය නොවේ. 1800 ගණන්වල මැද භාගයේදී බැරන් හවුස්මන් නම් පුද්ගලයෙක් නගරය නැවත සැලසුම් කළේය. ඔහු කුඩා ජනාකීර්ණ මධ්‍යකාලීන වීදි, පුළුල් අලංකාර බුල්වාඩ් සමග ප්‍රතිස්ථාපනය කළේය. ඔහු අද මිනිසුන් ආදරය කරන ඍජු මාර්ග, අලංකාර ගොඩනැගිලි සහ සම්භාව්‍ය පැරිස් දර්ශන නිර්මාණය කළේය. පැරිසියට බොහෝ පැරණි ඉතිහාසයක් ඇත. වසර 2000කට පෙර පැරිසි නම් සෙල්ටික් ගෝත්‍රයක් සේන්දුපත්වල ජීවත් විය. පසුව රෝමානුවන් පැමිණ ලුටේෂියා නමින් නගරයක් ගොඩනගාගත් අතර එය ක්‍රමයෙන් පැරිස් බවට පත්විය. පැරණි නාන තටාක සහ කුළුණු වැනි සමහර පුරාණ රෝම නටමුන් තවමත් භූගතව සොයාගත හැකිය. ලෝක ඉතිහාසයේ පැරිස් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. වැදගත්ම සිදුවීම් වලින් එකක් වූයේ 1789 ප්‍රංශ විප්ලවයයි. මිනිසුන්ගෙන් අධික ලෙස බදු අය කරන ලද අතර ඔවුන් රජු සහ වංශවත් අය සමග අසතුටින් සිටියහ. කෝපයටපත් පුරවැසියන් බැස්ටිල් බන්ධනාගාරයට කඩාවැදීමත් සමග විප්ලවය ආරම්භ විය. වර්තමානයේ ජූලි 14 වන දින බැස්ටිලය අල්ලාගත් දිනය ප්‍රංශයේ ජාතික නිවාඩු දිනයයි. විප්ලවයෙන් පසු අවුල් සහගත කාල පරිච්ඡේදයක් උදා වූ අතර ශක්තිමත් හමුදා නායකයෙකු වූ නැපෝලියන් බොනපාට් බලයට පත්විය. ඔහු නීති පද්ධතිය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් ඇතුළු ප්‍රංශයේ බොහෝ දේ වෙනස් කළේය. කාලයත් සමග පැරිස් කලාව, සංස්කෘතිය, විලාසිතා සහ දර්ශනය සඳහා මධ්‍යස්ථානයක් විය. පිකාසෝ, මොනේට් සහ වැන් ගොග් වැනි ප්‍රසිද්ධ කලාකරුවන් මෙහි සේවය කළහ. වික්ටර් හියුගෝ සහ අර්න්ස්ට් හෙමින්වේ වැනි ලේඛකයින් නගරය තුළ මහත් ආශ්වාදයක් ලබාගත්හ. සරල පැරිස් කැෆේ පවා සංස්කෘතියේ වැදගත් අංග වේ. පැරිස් ආහාර සඳහාද ප්‍රසිද්ධය. ක්‍රොසාන්ට්, බැගට්, මැකරෝන්, එස්කාගෝට් ඒ අතර වේ. මේ වගේ පැරිස් කැෆේ එකක් තුළ ඉඳගෙන රසවත් ආහාරයක් අනුභව කරමින් පැරිසියේ රස විඳීමට කවුද අකමැති? පැරිස් නගරයේ සංකේතාත්මක සන්ධිස්ථානවලින් පිරී පවතී. 1889 දී ඉදිකරන ලද අයිෆල් කුළුණ කලාකරුවන් විසින් අවලස්සන ලෙස හැඳින්වූ නමුත් දැන් එය ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ව්‍යුහයන්ගෙන් එකකි. ලෝහ ප්‍රසාරණය වන විට ගිම්හානයේදී ඒ තරමක් උස වේ. කලක් රාජකීය මාලිගාවක් වූ ලූවර් කෞතුකාගාරය දැන් පෘථිවියේ විශාලතම කලා කෞතුකාගාරය වන අතර මොනාලිසා ඇතුළු කලාකෘති 35000කට වඩා තබා ඇත. සේන්හි දූපතක පිහිටි නොට්‍රේඩේම් ආසන දෙව්මැදුර ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට දායාදයකි. 2019 ගින්නෙන් පසුව පවා ප්‍රතිසංස්කරණය අඛණ්ඩව සිදුවන අතර ඒ වැදගත් සංකේතයක් ලෙස පවතී. ආග්ඩි ට්‍රයොම්ප් ප්‍රංශ විප්ලවයේ සහ නැපෝලියන් යුද්ධවල සටන් කළ සොල්දාදුවන්ට ගෞරව කිරීම සිදු කරයි. පැරිස් වීදි කාර්යබහුල වූ විට පවා සාමකාමී සහ අලංකාර ලෙස පෙනෙන අතර නගරය සැලසුම් කිරීමේ විශිෂ්ටතාවය එමගින් පෙන්눔 කරයි. බොහෝ කලකට පෙර පැරිස් වඩාත් ජනාකීර්ණ වූ නමුත් ප්‍රවාහනය වැඩි දියුණු වීමත් සමග
බොහෝ අය තදාසන් ප්‍රදේශවලට සංක්‍රමණය වීම මගින් නගරයේ පිරිසිදු හා සුවපහසු විය. අද පැරිස් යනු කලාව, විලාසිතා, ව්‍යාපාර, තාක්ෂණය සහ අධ්‍යාපනය සඳහා ලෝක මධ්‍යස්ථානයකි. ලොව පුරා සිසුන් මෙහි ඉගෙනීමට පැමිණෙන අතර පැරිස් විලාසිතා සතිය වැනි සිදුවීම් නගරයේ විලාසිතාවේ ප්‍රමුඛයෙකු බවට පත් කරයි. පැරිස් ආදර කතා සඳහාද ප්‍රසිද්ධය. ඒ චිත්‍රපට නිසා පමණක් නොව එහි උණුසුම් ආලෝකයන්, අලංකාර පාලම්, ගංගා දර්ශන සහ ආකර්ශනීය වීදි නිසාය. පැරිසියට ගොස් නැති අය පවා බොහෝ විට කතන්දර, චිත්‍රපට සහ සංගීතය හරහා ඒට සම්බන්ධ වී ඇති බව හැඟේ. ඔබ මෙම පැරිස් වීදි නරඹන විට ඒවා හරහා ඇවිදිමින් ගෘහ නිර්මාණ ශිල්පය, බැල්කනි, වීදි ලාම්පු සහ කුඩා කැෆේ නිරීක්ෂණය කරන ආකාරය සිතන්න. පැරිස් යනු සංචාරක ස්ථානයක් පමණක් නොවේ. එය වසර සිය ගන්නක කතාවලින් පිරුණු ජීවමාන කෞතුකාගාරයක් වැනිය. නගරයේ පැරණි හා නව ස්වාභාවික ආකාරයකින් මිශ්‍ර කරයි. සෑම අස්සක් මුල්ලක් නෑරම ඉතිහාසයක් ඇති අතර සෑම වීදියකම ඔබට ඉගැන්වීමට යමක් තිබේ.